චීනයේ ගෙවෙන මගේ ජීවිතයෙන් තවත් එක ලස්සන දවසක්. අද මං ඕගොල්ලන්ට ගෙනාවේ මීල් ප්‍රෙප් වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් මෙහිදී මම පුරුදු වෙලා ඉන්නව කෑම කීපයක් එකපාර හදලා දවස් 2කට 3කට විතර තිවෙන්න ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. ඒක හරිම ලේසි. සීතල කාලේ නිසා කෑමවලට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් කන වෙලාවට රත් කරලා ගන්නවා. අද මම හදනවා පරිප්පු කරියක්, පතල කරියක්, සැරම සැර චිකන් කරියක්. ඒ වගේම මේ දවස් ටිකේ මං හරි ආසාවෙන් හිටියා කූනිස්සෝ දාපු පොල් සම්බෝලයක් ගන්න. ඉතින් අද මම ඒකත් හදනවා. මම ඉස්සල්ලාම පරිප්පු එකට අවශ්‍ය ලූණු සුදු ලූණු ටික කපලා පරිප්පු ටික හොඳට හොදලා පිරිසිදු කරගන්නවා. ඊළඟට මම කලින් කපාගත්ත ලූණු සුදු ලූණු අමු මිරිස් කරපිංචා දාලා මගේ පරිප්පු කරි එක ඉස්සල්ලාම ලිපේ තියාගත්තා. ඊට පස්සේ මම අනිත් ව්‍යාංජන වලට අවශ්‍ය කරන ලූණු සුදු ලූණු අමු මිරිස් ටික කපා ගන්න පටන් ගත්තේ. අවශ්‍ය කරන හැමදේම එකපාර කපලා තියාගත්තාම උයනකොට හරිම පහසුයි. ඔය අතරතුරේම මම පරිප්පු කරියකට අවශ්‍ය කරන පොල් කිරි එකත් හදාගත්තා. මම ටිකක් වැඩිපුර පොල් කිරි හදාගත්තා බතල කරියකටත් අවශ්‍ය වෙන විදිහට. පරිප්පු ඇට ටික හොඳින් තැම්බිලා තිබුණ නිසා මම පරිප්පු එකේ පොල් කිරි ටික එකතු කරගත්තා. ඊට පස්සේ මම බතල ටික හොඳින් හොදලා පිරිසිදු කරගත්තේ. බතල සුද්ධ කරද්දි තමයි මම දැක්කේ මේ පාර ගෙනල්ලා තියෙන බතල දම් පාටයි. අපි මීට කලින් ගෙනාපු බතල කහ පාටයි. මේ දම් පාට බතල ගෙනාපු පළවෙනි පාර. දන්නේ නෑ රස කොහොම එයිද කියලා. ඒ වුණාට ඉතින් දැන් කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා හදලම බලනවා. අපේ අම්මා කිව්වා බතල කරිය එක හදනකොට සම්පූර්ණ කිරෙන්ම තම්බලා ගත්තාම බතල කරිය ගොඩාක් රසට එනවා කියලා. ඉතින් මම වතුර නොදා කිරි වලින්ම බතල කරිය තැම්බෙන්න තිබ්බා. කිරි පොඩ්ඩක් මදි වුණ නිසා මම ආපහු කිරි ටිකක් හදලා බතල කරියට එකතු කරා. ඒකටත් අවශ්‍ය කරන 3-5 ලූණු මිරිස් ඔක්කොම දාලා බතල කරිය එකත් මම ලිපෙන් තිබ්බා. ඊළඟට මම ආසම වැඩේ පොල් සම්බෝලේ හදන්න තමයි මේ හදන්නේ. මෙහෙද ඉතින් ලංකාවේ වගේ හොඳ පොල් හොයාගන්න නම් බැහැ. ඒ නිසා අද මම පාවිච්චි කරන්නේ ඩෙසිකේටඩ් කොකනට්. මේකිනුත් සම්බෝලේ හදාගන්න පුළුවන් ලංකාවේ තරම් රස නැති වුණත් හොඳට සාමාන්‍යයෙන් පොල් සම්බෝලයක් හදාගන්න පුළුවන්. ඉස්සල්ලාම මම කරන්නේ ඩෙසිකේටඩ් පොල් වලට වතුර ටිකක් දාලා ඒක මයික්‍රෝවේව් කරලා ගන්නවා. නැත්තම් පොල් වල තෙත ගතියක් නැහැනේ. ඊළඟට මම අවශ්‍ය කරන කූනිස්සෝ ටිකත් හොදලා පැත්තකින් තියාගත්තා. ඊළඟට පොල් වලට ලූණු, අමු මිරිස්, මිරිස් කුඩු, කෑලි මිරිස් මේ දාන හැමදේම දාලා හොඳට පොල් සම්බෝලේ අනාගත්තා. උම්බල කඩ ටිකකුත් එකතු කරා. එතකොට තමයි පොල් සම්බෝලේ නියම රසය එන්නේ. ඊළඟට පෑන් එකකට තෙල් චුට්ටක් දාලා රත් වෙනකොට අබෑට ටිකකුත් දාගත්තා. ඊටත් පස්සේ අර කලින් හොදගත්ත කූනිස්සෝ ටික දාලා හොඳට තෙලේ ටිකක් බැදෙන්න දුන්නා. කූනිස්සෝ ටික හොඳට බැදීගෙන එනකොට අර අනාගත්ත පොල් සම්බෝලේ එකතු කරා. ඊට පස්සේ ඉතින් පොල් වල තියෙන තිත ගතිය ටිකක් අයින් වෙලා යනකම් හොඳට කලවම් කරලා ගන්න තමයි තියෙන්නේ.
ඔන්න අන්තිමටම චිකන් කරි එක හදන්න ලෑස්ති වුණා. ඒක නම් මට කරලා දුන්නේ මගේ හස්බන්ඩ්. එයා තමයි චිකන් පිරිසිදු කළා, කපලා, සේරම ටික මට කරලා දුන්නේ. මුලින්ම චිකන් ටික ලුණු ගම්බිරිස්, ඉඟුරු සුදු ලූණු ටිකක් දාලා හොඳට මැරිනේට් කරගත්තා. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට මිරිස් කුඩු 3-5 කුඩු දාලා ටිකක් හොඳට පෑන් එකේ බැදගත්තා. මේකෙන් තමයි චිකන් එකට ලස්සන පාටක් එන්නේ. ඊළඟට පෑන් එකකට තෙල් චුට්ටක් දාලා ඒක රත් වෙද්දි ඒකට ලූණුයි කරපිංචයි ටිකක් දාලා හොඳට තෙම්පරාදු කරගන්නවා. ඒක තෙම්පරාදු වෙද්දි ඒකටම බැදපු 3-5යි මස් කරි පවුඩරුයි දාලා හොඳට පේස්ට් එකක් වෙනකන් කලවම් කරගන්නවා. ඊළඟට අර මැරිනේට් කරගත්ත චිකන් ටිකයි 3-5 ටිකයි සේරම දාලා හොඳට අනාගෙන ඒකට දානවා අපි කලින් කපාගත්ත ලූණු, ඉඟුරු, සුදු ලූණු ඒ සේරම දාලා චිකන් එක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් චිකන් එක හොඳට තැම්බෙන්න වහලා තියන්න තමයි ඕනි. තැම්බීගෙන එනකොට අන්තිම හරියේදී අපි කොත්තමල්ලි කොළ ටිකකුත් එකතු කරගන්නවා. ඔන්න එහෙනම් කෑම ටිකත් හදාගෙන ඉවරයි. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් මම ගිහින් එන්නම්.